හලෝ ඉතින් කොහොමද ඔයාලට මලා කාටුන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Ben 10 Ultimate Alien පළමුවන සීසන් එකේ දෙවන එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකේ නම තමයි Duke. මගේ channel එකට අලුතින් එකතු වුණ යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. එපිසෝඩ් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ කෞතුකාගාරයක් ළඟ සීයලා දෙන්නෙක් වාඩි වෙලා පරවියන්ට කෑම දදා ඉන්නවා. ඒ වෙලේ මෙතනට යුද ටැංකියක් එනවා. මේ සීයලා දෙන්න මෙතනට යුද ටැංකියක් ආවත් ඒක දැක්කේ නැති ගානට ඉන්නවා. ඒකෙන් අපිට හිතන්න වෙන්නේ මේ සීයලා දෙන්නගේ ඇස් පේන්නෙත් නැහැ, කන් ඇහෙන්නෙත් නැහැ කියලා. ඉතින් මේ යුද ටැංකිය ඇතුලේ ඉන්නේ නයිට්ලා. මේ නයිට්ලා දෙන්න කියනවා කෞතුකාගාරයට පහර දීලා ඇතුලේ තියෙන දේ අරගෙන ඉක්මනින් මෙතනින් යමු කියලා. මෙයාලා දෙන්න මෙහෙම කෞතුකාගාරයට වෙඩි තියන්න යනකොටම එතනට අපේ බෙන් එනවා. බෙන් මෙතනට එන්නේ කොටිහපුව විදියට. ඉතින් කොටිහපුව කියනවා ඔයාලට මේ කෞතුකාගාරේ කඩන්න දෙන්න බෑ කියලා. එවෙලේ මෙතන ඉන්න නයිට් කෙනෙක් කොටිහපුවට වෙඩි තියනවා. එවෙලේ කොටිහපුවට හොඳටම තරහ යනවා. කොටිහපුවට තරහ ගියාම වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒත් ඒ දේ වෙන්න කලින් කොටිහපුවට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ඇවිත් තියෙන්නේ ගුවෙන්ගෙන්. ගුවෙන් කොටිහපුවගෙන් අහනවා බෙන් ඔයා කොහෙද ඉන්නේ? ජූලි තරගේ අවසාන හරිය තමයි සෙල්ලම් කරන්නේ. ඉක්මනට මෙතනට එන්න කියලා. එවෙලේ බෙන් එතනට එන්න පරක්කු වෙච්ච හේතුව කියන්න කලින්ම ගුවෙන් කෝල් එක කට් කරනවා. ඉතින් ෆෝන් එකත් පැත්තකින් තියපු බෙන් බලනවා මේ නයිට්ලා දෙන්න දිහා. බලනකොට මේ නයිට්ලා දෙන්න මෙතනින් පැනලා දුවනවා. හොඳටම තරහ ගිහපු කොටිහපුව මේ යුද ටැංකිය කෑලි කෑලි වලට කඩලා දානවා. එහෙම යුද ටැංකිය කෑලි කෑලි වලට කඩලා දාපු කොටිහපුව මෙතන ඉන්න සීයලා දෙන්නට කියනවා ඔය ටික යකඩ බඩු වලට දීලා දාන්න කියලා. සීන් එක කට් කරලා පෙන්නන්නේ ජූලි සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක. ඉතින් ජූලි මෙහෙම සෙල්ලම් කර ඉන්නකොට එතනට බෙන් එනවා. ඉතින් ඔයාලා දන්නවනේ පළවෙනි එපිසෝඩ් එකේදී බෙන්ගේ රහස හැමෝම දැනගත්තා කියලා. ඒ එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මෙතන උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒක බලන්න පුළුවන්. ඉතින් බෙන්ගේ රහස හැමෝම දැනගත්ත නිසා දැන් ගොඩක් දෙනෙක් බෙන් එක්ක තරහයි. ඒ වගේම ගොඩක් දෙනෙක් බෙන්ට ආදරෙයි. ඉතින් හැමෝම ජූලි සෙල්ලම් කරන එක දිහා බලන්නේ නැතුව බෙන්ගෙන් සමුරු සටහන් ගන්නවා. ඒක දැකපු ගුවෙන් ඉක්මනටම බෙන්ව එයාලා ළඟින් වාඩි කරගන්නවා. ඉතින් මේක දැකපු ජූලිට නම් හොඳටම අවුල්. ඒත් අවුලෙන් හිටියත් ජූලි සෙල්ලම හොඳට කරගෙන යනවා. එවෙලේ ජූලි සෙල්ලම් කරපු තැනට බෙන් දුවගෙන එනවා. එහෙම ආපු බෙන් කියනවා ඔයා හොඳට සෙල්ලම් කරා කියලා. එවෙලේ ජූලි තරහෙන් බෙන්ගෙන් අහනවා ඔයා කොහොමද දන්නේ කියලා. එවෙලේ නම් බෙන්ටත් අවුල් යනවා. ඉතින් මෙතනට ආපු ගුවෙන් කියනවා ඔයා මෙතනට ආවේ ගොඩක් පරක්කු වෙලා. ඒ වගේම මෙතනට ඇවිල්ලා මිනිස්සුන්ට ජූලි ගැන තිබුණු අවධානය සම්පූර්ණයෙන්ම වෙනස් කරා කියලා. එවෙලේ බෙන් කියනවා ජනප්‍රිය වෙච්ච එකට මම මොනව කරන්නද කියලා. එවෙලේ ගුවෙන් කියනවා ආයේ මේ වගේ දෙයක් වෙන්න බෑ. ජූලිගේ අවසාන තරගෙට තියෙන තා පැය 3යි. ඒ අතරතුරේදී කොහොම හරි ඔයා ජූලිගේ හිත හදන්න ඕන කියලා. එහෙම කියලා ගුවෙන් මෙතනින් යනවා. බෙන් කෙවින්ගෙන් අහනවා මොකක් හරි සැලැස්මක් තියෙනවද කියලා. එවෙලේ කෙවින් කියනවා ඔව් ගෑනු ළමයි සම්බන්ධයෙන් මගෙන් අහන්න කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අර කෞතුකාගාරේ ගාව හිටපු නයිට්ලා දෙන්න එයාලගේ ප්‍රධානියා ගාවට ගිහින් ඉන්නවා. ඉතින් මේ නයිට්ලා දෙන්න කියනවා අපේ පස්වෙනි යුද ටැංකියත් විනාශ කරේ බෙන් ටෙනිසන් කියලා. එවෙලේ මේ නයිට්ලගේ ප්‍රධානියා එක නයිට් කෙනෙක්ට පහර දීලා එයාව විනාශ කරලා දානවා. ඉතින් මේ නයිට්ලගේ ප්‍රධානියා ඉතුරු වෙච්ච නයිට්ට කියනවා වෙන වැරදි අඩු කරගත්තොත් කාගේ ඇඟට ගුණයි කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් ගුවෙන් ඉන්න තැනට දුවගෙන යනවා. එවෙලේ බෙන් කියනවා කලින් වෙච්ච දෙයට මට සමා වෙන්න කියලා. එවෙලේ ගුවෙන් කියනවා ඔයාට ඔයාගේ වැඩ වැදගත් වගේම ජූලිට මේ තරගෙත් ගොඩක් වැදගත් කියලා. එවෙලෙම මෙතනට ආපු කෙවින් කියනවා අපි වැදගත් දේවල් ගැන හොයනව නම් අර නයිට්ලා කෞතුකාගාරේ කඩන්න හැදුවේ මොකටද කියලා හොයමු කියලා. එවෙලේ ගුවෙන් කියනවා නයිට්ලට වැඩිය අපිට ජූලිගේ තරගේ වැදගත් කියලා. එහෙම කියලා ගුවෙන් බෙන්ගේ දිහා බලනවා. ඉතින් බෙන් ෆෝන් එකෙන් මොනවද බල ඉන්නවා. එවෙලේ ගුවෙන් අහනවා ඔයා ඔය මොකද්ද කරන්නේ කියලා. ඉතින් බෙන් කියනවා මම මේ අලුතෙන් ආපු සූමෝ ස්ලෑම ෆිල්ම් එක මොකද්ද කියලා හෙව්වා කියලා. එවෙලේ මෙතනට ආපු කෙවින් කියනවා ඔයා නම් මෝඩයි කියලා. ඉතින් බෙන් කියනවා ඒක අද දවල් 2ට තමයි පෙන්වන්නේ කියලා. ගුවෙන් බෙන්ගේ කට වහලා කියනවා ඔයා ඒක බලන්න යන්නේ නෑ. ඔයා ජූලි ගාවින් ඉන්න ඕන කියලා. එවෙලේ බෙන් කියනවා අනේ මට යන්න ඕන කියලා. එවෙලේ ගුවෙන් අහනවා ඔයාට තැන් 3ක එක වෙලාවක ඉන්න බෑ නේද කියලා. එහෙම කියලා ගුවෙනුයි කෙවිනුයි මෙතනින් යනවා. එවෙලේ බෙන් කියනවා අයියෝ එක සුළු දෙයක් නේ කියලා. එහෙම කියලා බෙන් බාත්රූම් එකකට යනවා. ඉතින් මෙතනට ආපු බෙන් සද්දේ වෙනවා. ඉතින් මේ සද්දේ 3 දෙනෙක් බවට පත් වෙනවා.
එවෙලේ මෙතන ඉන්න ප්‍රධාන සද්දේ කියනවා මම කියපු ගමන් සුපිරි බලවොරලෝසුව මිනිස් ස්වරූපයට දාගන්න කියලා. එහෙම කියලා මේ තුන්දෙනා සුපිරි බලවොරලෝසුව මිනිස් ස්වරූපයට දාගන්නවා. ඒත් එක්කම මේ සද්දේලා තුන්දෙනා බෙන්ලා තුන්දෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතන ඉන්න එක බෙන් කෙනෙක් ආඩම්බරයි. අනිත් බෙන් හරිම අහිංසකයි. ඉතින් අපේ ප්‍රධාන බෙන් ගැන අපි කොහොමද දන්නවනේ. එවෙලේ අපේ ප්‍රධාන බෙන් කියනවා මම දැන් යනවා සූමෝ ස්ලෑම් ෆිල්ම් එක බලන්න කියලා. එවෙලේ මෙතන ඉන්න හොඳ බෙන් කියනවා මම එහෙනම් කෙවින් එක්ක ගිහිල්ලා නයිට්ලා ගැන බලා ගන්නම් කියලා. ඉතින් මෙතන ඉතුරුණ අනිත් ආඩම්බරකාර බෙන් කියනවා මම ජූලි තරග කරන තැනට යන්නම් කියලා. එහෙම කියලා මේ ආඩම්බරකාර බෙන් මෙතනින් යනවා. ඉතින් ගුවෙන් බලන් ඉන්නව කොයි වෙලාවෙද බෙන් එන්නේ කියලා. එවෙලේ බෙන් මෙතනට එනවා. ඉතින් හොඳටම තරහ ගිහින් ඉන්න ගුවෙන් අහනවා ඇයි ඔයා මෙච්චර පරක්කු කියලා. ඉතින් මේ බෙන් අපේ බෙන්ට වැඩිය ටිකක් ආඩම්බරයිනේ. ඒ නිසා මේ බෙන් ගුවෙන්ට කියනවා මට ඕන නිසයි මම පරක්කුනේ කියලා. එවෙලේ ගුවෙන් අහනවා ඇයි ඔයාට ඔච්චර තරහ ගිහිල්ලා කියලා. එවෙලේ බෙන් කියනවා ඒ මගේ හැටි කියලා. එහෙම කියලා මේ දෙන්න ජූලිගේ තරඟ බලන්න මෙතනින් යනවා. ඉතින් මේක දිහා කෙවින් පැත්තකින් ඉඳන් කෑම කකා බලන් ඉන්නවා. එවෙලේ කෙවින් ගාවට අර හොඳ බෙන් එනවා. ඉතින් මේ බෙන් කෙවින්ගෙන් අහනවා අපි අර නයිට්ලා ගැන හොයමුද කියලා. එවෙලේ කෙවින් අහනවා ඔයා දැන් ගුවෙන් එක්ක ගියා නේද කියලා. එවෙලේ මේ බෙන් කියනවා නෑ ඔයා වෙන කෙනෙක් දකින්න නැති කියලා. එහෙම කියපු බෙන් කෙවින්වත් කතාවට අල්ලගෙන නයිට්ලා ගැන හොයන්න යනවා. ඉතින් ගුවෙන්වයි කෙවින්වයි බෙන්ලා දෙන්නෙක් සේව් කරගෙන මෙතනින් එක්කන් යනවා. ඉතින් මේ හැමෝම මෙතනින් ගියාට පස්සේ අපේ ප්‍රධාන බෙන් බාත්රූම් එකෙන් එළියට එනවා. එහෙම ආපු බෙන් කියනවා එහෙනම් මම දැන් සූමෝ ස්ලෑම් ෆිල්ම් එක බලන්න යනවා කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ නයිට්ලාගේ ප්‍රධානියයි තවත් නයිට්ලා දෙන්නෙකුයි කෞතුකාගාරේ යටින් ගිහිල්ලා බෝම්බයක් සෙට් කරනවා. එහෙම සෙට් කරපු බෝම්බේ පුපුරවලා එයාලට කෞතුකාගාරයට යන්න පුළුවන් විදිය මාර්ගයක් හදාගන්නවා. මෙතන ඉන්න නයිට්ලාගේ ප්‍රධානියා කියනවා අපිව නවත්තන්න කාටවත් බෑ කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ ආයේ ජූලි සෙල්ලම් කර ඉන්නවා. එවෙලේ මෙතන ඉන්න බෙන් කෑ ගහනවා ජූලි ඔයා තමයි අංක එකේ ක්‍රීඩිකාව කියලා. ගුවෙන් කියනවා සද්ද නැතුව ඉන්න කියලා. ඉතින් ජූලිට බෙන් කරන කියන දේවල් වලට හොඳටම අවුල් ගිහින් ඉන්නේ. එවෙලේ බෙන් කියනවා අනේ මට සමා වෙන්න කියලා. එහෙම කියපු බෙන් ක්‍රීඩාංගණයේ උඩටම නැගලා හයියෙන් කෑ ගහලා කියනවා ඔය ජූලිත් එක්ක සෙල්ලම් කරන අනිත් එක්කෙනා පරාද වෙනවා කියලා. එවෙලේ ඒ ක්‍රීඩිකාවටත් හොඳටම කේන්ති යනවා. ඉතින් බෙන්ව හැමෝම දන්න නිසා මෙතන ඉන්න හැමෝම ආයේ බෙන්ව වට කරගන්නවා. එවෙලේ මේ තරඟය විනිශ්චය කරන කෙනා බෙන්ට කියනවා පොඩ්ඩක් සද්දේ අඩු කරන්න කියලා. එවෙලේ බෙන් කියනවා මට සමා වෙන්න කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අර හොඳ බෙනුයි කෙවිනුයි කෙවින්ගේ කාර් එකෙන් කෞතුකාගාරය ගාවට ගිහින් ඉන්නවා. එවෙලේ කාර් එක ඇතුලේ ඉන්න කෙවින් බෙන්ට කියනවා අපි හොයාගන්න ඕන නයිට්ලා මොකටද මෙතනට ආවේ කියලා. ඉතින් මේ බෙන් කෙවින්ගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. එවෙලේ කෙවින් අහනවා මගේ මූණේ පෙරහැරක් යනවද කියලා. ඉතින් මේ බෙන් එක එක ඒවා කියවලා කෙවින්ට මේ කාර් එක ඇතුලේ ඉන්න එකත් එපා කරවනවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ ජූලි සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක. ඉතින් ජූලි ගුවෙන්ට කියනවා අන්තිම පාර වැරදුන එක නම් හිතාගන්නවත් බෑ කියලා. එවෙලේ ගුවෙන් කියනවා ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයාට මං ඉන්නවා කෙවින් ඉන්නවා ඒ වගේම බෙනුත් ඉන්නවා කියලා. එහෙම කියලා මේ දෙන්න බෙන් ඉන්න පැත්ත බලද්දි බෙන් එක එක කෙල්ලන්ට සමුරු සටහන් දීදී ඉන්නවා. ඉතින් හොඳටම තරහ ගිහිපු ගුවෙන් බෙන් ගාවට ගිහිල්ලා එතන ඉන්න ගෑනු ළමයි දෙන්නවත් එලවලා දාලා බෙන්ට හොඳටම බනිනවා. එවෙලේ නම් බෙන්ටත් හොඳටම කේන්ති යනවා. එහෙම කේන්ති ගියපු බෙන් හයියෙන් කෑ ගහලා කියනම කොහොමත් මේ තරගේ ජූලි පරාද වෙනවා කියලා. ඒකටත් ජූලිට හොඳටම අවුල් යනවා. ඒ අතරතුරේදීම පෙන්නනවා අපේ ප්‍රධාන බෙන් සූමෝ ස්ලෑම් ෆිල්ම් එක බල ඉන්නවා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ අර නයිට්ලා තුන්දෙනා කෞතුකාගාරයේ යටට වෙලා සිටියම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතන ඉන්න ප්‍රධාන නයිට්වරයා කියනවා උපකරණය මෙතනින් සවි කරන්න කියලා. මේ අතරතුරේදී පෙන්නන්නේ කෙවින් එක්ක ඉන්න බෙන් කියව ඉන්නවා. ඉතින් මේ කහන් ඉඳලා එපා වුණ කෙවින් කියනවා ඔයා ආදමාව පිස්සු වට්ටනවා කියලා. එවෙලේ බෙන් කියනවා මට සමා වෙන්න කියලා. එවෙලේ කෙවින් කියනවා සමාවිල්ලන එක නවත්තන්න. මට ඕන අර නයිට්ලව හොයාගෙන හොඳට ගුටි දෙන්න කියලා. එහෙම කියනවත් එක්කම මෙයාලා ඉන්න කාර් එක හෙල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න කාර් එකෙන් එළියට බැහැලා බලනවා මොකද්ද ඒ උනේ කියලා. එවෙලේ කෙවින් කියනවා අපි ඕන දෙයකට සූදානම් වෙලා ඉන්න ඕන කියලා. එහෙම කියපු කෙවින් මෙතන තියෙන ලෝහයක් උරා ගන්නවා. ඉතින් මෙතන ඉන්න බෙනුත් මහවුරක දැවැන්තය වෙනවා. එවෙලේ මේ දෙන්නට ඇහෙනවා මෙතනින් සද්දයක් එනවා. ඉතින් මහවුරක දැවැන්තය කෙවින්ගෙන් අහනවා මොන පැත්තෙන්ද සද්දය ආවේ කියලා. එහෙම කියපු ගමන්ම මෙයාලා ඉන්න තැන පුපුරලා ගිහිල්ලා මෙයාලා පොළව යට තියෙන උපම් මාර්ගයකට කඩාගෙන
වැටෙනවා. ඉතින් මෙතනම තමයි අර නයිට්ලා තුන්දෙනත් ඉන්නේ. ඉතින් මෙතන ඉන්න ප්‍රධාන නයිට්වරයා අහනවා අපිට බාධා කරන්න ආවේ කවුද කියලා. ඉතින් මෙතන ඉන්න එක නයිට් කෙනෙක් කියනවා මේ ඉන්නේ බෙන් ටෙනිසනුයි එයාගේ යාළුවයි කියලා. එහෙම කියපු ගමන් මේ ප්‍රධාන නයිට්වරයා කියනවා මේ දෙන්නව විනාශ කරලා දාන්න කියලා. එහෙම කියලා මේ ප්‍රධාන නයිට්වරයා මෙතනින් යනවා. ඉතින් කෙවිනුයි මහවුරක දැවැන්තයයි හැංගිලා ඉන්නවා. එවෙලේ කෙවින් කියනවා මොනවා හරි දෙයක් කරන්න කියලා. එවෙලේ බෙන් බයගුල්ලෙක් වගේ කෙවින්ගෙන් අහනවා මම මොනවද කරන්න ඕන කියලා. හොඳටම එපා වෙලා ඉන්න කෙවින් කියනවා ඔයා එහෙනම් ආව යාළගේ පැත්තට විසි කරන්න කියලා. එහෙම කියලා කෙවින් මෙතන තියෙන යකඩයක් කුරා ගන්නවා. ඉතින් මහවුරක දැවැන්තයා කෙවින් වාර නයිට්ලා දෙන්න ඉන්න පැත්තට විසික් කරනවා. එහෙම මේ නයිට්ලා දෙන්නවත් පරාද කරපු කෙවින් කියනවා එහෙනම් අපි දැන් යමු කියලා. එවෙලේ මේ දෙන්න මෙතනින් යන්න හදනකොටම මහවුරක දැවැන්තයාගේ ඔළුව මෙතන තිබුණු යකඩ බටේක වදිනවා. එහෙම වැදිලා මෙයා මෙයාගේ මිනිස් ස්වරූපයට එනවා. එවෙලේ කෙවින් අහනවා ඔයා කවදින්ද බබෙක් වගේ වැඩ කරන්න පටන් ගත්තේ කියලා. එවෙලේ බෙන් කියනවා ඒක ගොඩක් රිදුනා කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන්ලා හිටපු තැනින් පැනලා ගිහිපු අර ප්‍රධාන නයිට්වරයා කෞතුකාගාරය ඇතුළට ගිහින් ඉන්නවා. ඉතින් මේ ප්‍රධාන නයිට්වරයා මේ කෞතුකාගාරය ඇතුලේ තියෙන පෙට්ටියක් ඇතුලේ තියෙන මාලයක් ගන්නවා. ඉතින් මේ මාලේ තියෙන මැණික තමයි මේ නයිට්වරයාට වැදගත් වෙන්නේ. එවෙලෙම මෙතනට බෙනුයි කෙවිනුයි එනවා. ඉතින් බෙන් කියනවා ඕ අල්ලන්න හොඳ නෑ කියලා දැන්වීමක් ගහලා තියෙනවා දැක්කේ නැද්ද කියලා. එවෙලේ බෙන් ගාවට ආපු කෙවින් අහනවා ඔයා ඔය මොනවද කියවන්නේ කියලා. ඉතින් බෙනුයි කෙවිනුයි මේ විදියට කතා කර ඉන්න අතරතුරේදී අර නයිට්ලාගේ ප්‍රධානිය අර මාලෙන් ගලවගත්ත මැණික මෙතන තියෙන පිළිමයක් වගේ එකක් ඇතුළට දානවා. එවෙලේ මේ පිළිමෙන් අත් දෙකක් වගේ දෙයක් එළියට ඇවිල්ලා මේ නයිට්ගේ වටේට ආරක්ෂිත යුද ඇඳුමක් නිර්මාණය වෙනවා. ඉතින් මේ නයිට්ලාගේ ප්‍රධානියා කියනවා මේක තමයි ටයිටන් කියන යුද ඇඳුම කියලා. එහෙම කියලා මේ නයිට්ලාගේ ප්‍රධානියා බෙන්ටයි කෙවින්ටයි පහර දෙනවා. එවෙලේ කෙවින් බෙන්ගෙන් අහනවා ඇයි ඔයා අද අනාරක්ෂිතව වැඩ කරන්න කියලා. ඉතින් බෙන් කියනවා අද මගේ දවස නෙවෙයි වෙන්නේ නැති කියලා. එවෙලේ කෙවින් මෙතන තියෙන ලෝහයක් කුරාගෙන අර නයිට්ලාගේ ප්‍රධානියත් එක්ක සටන් කරන්න යනවා. මේ අතරතුරේදී මෙතන ඉන්න බෙන් අනිත් තැන් දෙකේම ඉන්න බෙන්ලා දෙන්නට කෝල් කරනවා. එහෙම කෝල් කරලා මේ බෙන් කියනවා අනේ අපිට පොඩි ප්‍රශ්නයක්. පොඩි කිව්වට මේක ලොකු ප්‍රශ්නයක්. ඉක්මනට ඔයාලා දෙන්නත් මෙතනට එන්න කියලා. ඉතින් මේ බෙන්ලා දෙන්නත් මෙතනින් ඉක්මනටම පිටත් වෙනවා කෞතුකාගාරයට යන්න. ඉතින් අර තැන් දෙකේම හිටපු බෙන්ලා දෙන්න කෞතුකාගාරයට ඇවිල්ලා අහනවා අපේ අනිත් එක්කෙනා කොහෙද කියලා. එහෙම කියපු ගමන් අනිත් බෙනුත් මෙතනට දුවගෙන එනවා. එවෙලේ මෙතනින් දුවන ගමන් ඉන්න කෙවින් කියනවා ඔයාලත් පණ බේර ගන්න දුවන්න කියලා. ඉතින් මෙතනට අර ටයිටන් කියන යුද ඇඳුම ඇඳගත්ත ප්‍රධාන නයිට්වරයා එනවා. එහෙම ආපු මේ නයිට්වරයා කියනවා තුන්දෙනෙක්ම ඉන්නවා. විනෝදෙත් තවත් වැඩි වෙයි කියලා. එවෙලේ මෙතන ඉන්න ප්‍රධාන බෙන් කියනවා හරි ළමයි. දැන් වීරයෙක් වෙන වෙලාව කියලා. එහෙම කියපු ගමන් එක බෙන් කෙනෙක් ශීත භූත වෙනවා. තවත් බෙන් කෙනෙක් කෑම බට්ට වෙනවා. ඉතුරු බෙන් අලබෝලයා වෙනවා. ඉතින් මේ තුන්දෙනාම මේ නයිට්වරයාට පහර දෙනවා. ඒත් මේ තුන්දෙනාම පහර දුන්නත් අර නයිට්ලාගේ ප්‍රධානියට හීරීමක්වත් කරන්න මේ තුන්දෙනාට පුළුවන් වෙන්නේ නැහැ. එවිලෙම මෙතනට ආපු කෙවින් මේ නයිට්වරයාට පහර දෙන්න යනවා. මේ අතරතුරේදී මෙතන ඉන්න බෙන්ලා තුන්දෙනා කියනවා දැන් අපි එක්කෙනෙක් වුණොත් හොඳයි කියලා. එහෙම කියපු මේ ජීවීන් තුන්දෙනා සද්දේලා තුන්දෙනෙක් වෙනවා. ඉතින් මේ සද්දේලා තුන්දෙනා තනි සද්දේ කෙනෙක් වෙනවා. ඉතින් මේ තනි සද්දේ අපේ බෙන් වෙනවා. එවෙලේ බෙන් දකිනවා කෙවිනුත් අර නයිට්ගෙන් හොඳටම ගුටි කනවා කියලා. ඉතින් බෙන් ඉක්මනටම කෙවින් ගාවට දුවලා යනවා. එවෙලේ කෙවින් කියනවා දැන් ඔයාගේ වාරේ කියලා. මෙතනට අර නයිට්ලාගේ ප්‍රධානිය ඇවිල්ලා අහනවා තුන්දෙනා එක්කෙනෙක් වුණාද කියලා. එහෙම කියලා මේ නයිට් බෙන්ට පහර දෙන්න යනවා. එවෙලේ බෙන් කාන්දමා වෙලා එයාගේ බලයෙන් මේ ටයිටන් කියන යුද ඇඳුම විනාශ කරලා දානවා. ආයේ මිනිස් ස්වරූපයට ආපු බෙන් මේ නයිට්වරයා ගාවට ගිහිල්ලා කියනවා කෑලි වලටම කඩලා දැම්මා කියලා. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ බෙන් ජූලි ගාවට ගිහින් ජූලිගේ හිත හදනවා. බලනකොට ජූලිත් කොහොම හරි තරගේ දිනලා. එවෙලේ ජූලි බෙන්ට කියනවා ඔයා සුපිරි වීරයෙක්. ඔයාටත් කරන්න වැඩ ගොඩක් තියෙනවා. මමත් ඔයාව තේරුම් ගත්ත වැරදි. දැන් මම ඔයාව හොඳට තේරුම් අරන් ඉන්නේ කියලා. එවෙලේ බෙන් අහනවා ජූලි මට සමා වෙන්න. ඔයා කියන ඕන දෙයක් මම කරන්නම්. දැන් මම මොනවද කරන්න ඕනේ කියලා. එවෙලේ ජූලි කියනවා එහෙනම් අපි සූමෝස්ලම්ම ෆිල්ම් එකක් බලන්න යමු කියලා. එවෙලෙම බෙන් කියනවා අනේ මම අලුත් ෆිල්ම් එක බැලුවා කියලා. ඉතින් ජූලි අහනවා කොයි වෙලාවේද කියලා. එවෙලේ බෙන් කියනවා ඔයා තරඟ කරන අතරතුරේදී කියලා. හොඳටම තරහ ගිහපු ජූලි මෙතනින් නැගිටලා යනවා. එවෙලෙම හොඳටම තරහ ගිහින් ඉන්න ගුවේනුත් ඔයාව හදන්න බෑ බෙන් කියලා මෙතනින් යනවා. ඉතින් මේ හැමදේම අහන් ඉඳපු කෙවින් බෙන්ගෙන් අහනවා ඇයි ඔයා ඒ දේ කිව්වේ කියලා. එහෙම කියලා කෙවිනුත් මෙතනින් යනවා. ඉතින් බෙන් මෙතන තනි වෙනවා. ඒ
සීන් එකත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් දන්නවා අපිට එක ප්‍රශ්නයක් ඉතුරුනා කියලා. ඒ ප්‍රශ්නේ තමයි බයිවැල්වන්ට මොකද්ද උනේ කියන එක. ඉතින් ඔයාලා දන්නවනේ පළවෙනි එපිසෝඩ් එකේදී බෙන්ගේ රහස මුළු ලෝකෙම දැනගත්තා කියලා. ඒ නිසා දෙවෙනි එපිසෝඩ් එකේ තුන්වෙනි එපිසෝඩ් එකේ හතරවෙනි එපිසෝඩ් එකේ තියෙන්නේ බෙන්ගේ ජනප්‍රියත්වය නිසා බෙන්ට උන කරදර ටිකක්. ඉතින් පස්වෙනි එපිසෝඩ් එකේ ඉඳන් තමයි බයිවැල්වන්ට මොකද්ද උනේ කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. ඔයාලා මේ වීඩියෝ ටික සේරම බලන්න. බලලා හොඳ නම් හැම වීඩියෝ එකකටම ලයික් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනව නම් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් මම ආයෙ මතක් කරනවා. මගේ channel එකට අලුතින් එකතුන යාළුවෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.